හායි කොල්ලො ටික ඔයාව ආදස් සාදරයෙන් ආදරය පිළිගන්නවා මගේ මේ YouTube channel එකට. අද මම ආවේ ඔයාලා කමෙන්ට් වලින් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම කලින් මේ වගේ එපිසෝඩ් එකක් ඔයාලට මගේ YouTube channel එකේ දාලා ඇති. ඉක්මන් කරලා ඒක බැලුවේ නැත්නම් ගිහින් ඒක බලන්න. ඒ වගේම ඒ channel එකේ කරපු වීඩියෝ එකේ මගේ අතින් පොඩි වැරද්දක් වුණා. ඒ තමා ඩ්‍රීන් මැරුණේ මං කිව්වා සතුරු නින්ජා රතින් කියලා. ඒත් මම ඒක ගැන හොයලා බැලුවා. ඒක හරියටම කිව්වොත් රින් මැරිලා තියෙන්නේ කකසිගේ අතින්. ගොඩක් කට්ටිය ඒකට හරියට කමෙන්ට් කරලා තිබ්බා. ඒ කමෙන්ට් තමයි මම මේ ඩිස්ප්ලේ එකේ දාන්නේ. එහෙනම් වැඩි කතා බහ ඕනේ නැහැ. අපි ඉක්මනට ඉන්ට්‍රෝ එකට ගිහින් ඇවිල්ලා යමු වීඩියෝ එකට. හරි අපි යමු දැන් පළවෙනි කමෙන්ට් එකට. ඔබිටෝගේ අත තියෙන්නේ කොහොමද? මං හිතන්නේ ඔයා මේකෙන් අදහස් කරේ ඔබිටෝ අර ගලකට ඇවිල්ලා එයාගේ ශරීරයෙන් පැත්තම ගලකට අහු වුණානේ. ඊට පස්සේ එයාගේ අතක් නැති වුණා. ඒතකොට ආයේ මම මගේ ෆිල්ම් ඇම්ස් channel එකේ ගෙනාපු Road of the Ninja කියන ඒ සීපට් මූවී එකේ මේ ඔබිටෝගේ අත එම්මම තියෙනවා. මේකට හේතුව මොකක්ද කියලා වෙන්න ඇති ඔයාලා අහලා තියෙන්නේ. ඈතරම ඔබිටෝගේ ආයේ සුවීමේ ප්‍රධානතම හේතුව තමයි හසිරාමා සෛල කියන්නේ. හසිරාමා සෛල කියන්නේ ඕනෑම දෙයක් පුනර්ජනනය කරන්න පුළුවන් සුපිරි OP සෛල වර්ගයක්. මේකට අත් පා ඕනෑම දෙයක් මේකෙන් පුනර්ජනනය වෙනවා. මදාරා ඔබිටව ගලවා ගන්නාක විට ඔහු හසිරාමා සෛල වලින් භාගයක් තිබ්බා. ඒ වගේම තමයි ඔබිටව හොඳ වුණේ. හසිරාමා සෛල ගැන ටිකක් කිව්වොත් ඒවා දිගු ජීව බලයක් සහ ශක්තියක් ලබා දෙන අතර ඔහුව පරාජය කළ නොහැකි බලාගාරයක් බවට පත් කරනවා. මේ සෛල හසිරාමාගේ ඇති වූ සෛල හින්දා මේකට හසිරාමා සෛල කියනවා. මේ බලය සහජයෙන්ම උරුම වන්නේ ඒ කියන්නේ උපතේදීම උරුම වන්නේ හසිරාමාගේ සෙන්ජු පරම්පරාවටයි. ඒ වගේම හසිරාමාගේ DNA බද්ධ කරාට පස්සේ මේ බලය ඕනම කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. එහෙම කරපු දෙන්නේ තමයි මදාරයි ඔබිටෝයි කියන්නේ. ඔබිටෝ මුණ ගැහෙද්දි මදාර හිටියේ ව්‍යාජ ජීවිත ආධාරකයක් මතයි. ඒ කියන්නේ හසිරාමාගේ DNA හින්දා තමයි කෘතියම ජීවමානව ඉඳලා තියෙන්නේ මදාරා. ඊට පස්සේ ඔබිටෝ මරණාසන්න මොහොතේ ඉද්දි මේ හසිරාමා සෛල බද්ධ කර හින්දා තමයි එයාට ජීවත් වෙන්න පුළුවන් උනේ. ඒ හින්දා තමයි එයාට ආයේ එයාගේ අතත් ලැබුණේ. ඊට බලමු මේ කමෙන්ට් එක. ඔයා මේකෙන් අහලා තියෙන්නේ ජින්ජුරි කියලා ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ජින්ජුරි කියන්නේ කවුද කියලා අපි ඉස්සලාම බලමු. ජින්ජුරි කියන්නේ ටේල් පීස් කෙනෙක්ව ඇඟේ මුද්‍රා තබාගෙන ඇති මිනිසුන්ව. ඒ කියන්නේ අපේ නාරුටෝත් ජින්ජුරිකි කෙනෙක්. නාරුටෝ නම් නයින් ටේල් ෆොක්ස් වෙන ඇඟේ මුද්‍රා තබාගෙන ඉන්නේ. ඒ වගේම ඒ නයින් ටේල් ෆොක්ස් වගේම තව ටේල් පීස්ලා 8 දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියත් පීටර් ලෝකේ ඉන්නේ නැතුව එයාලවත් මිනිස්සු මුද්‍රා තබාගෙනයි ඉන්නේ. ඒ වගේ කට්ටිය තමයි ජින්ජුරි කියන්නේ. මෙයාලගේ ඇඟේ තියෙන විශාල චක්‍ර සාන්තිදින්දා මෙයාලා සුවිශේෂී වෙනවා. මේ ගමම්ම මං ඔයාලට නයින් ටේල් ෆොක්ස් ඇතුළු ටේල් පීස්ලා හැදුනේ කොහොමද කියලා කියන්නම්. මේ ටේල් පීස්ලා හැදුනේ ගැන තියෙන්නේ සුපිරි කතාවක්. මේ කතාව චක්‍රා මිනිසුන් අතර පැතිරීම ඒ කාලේ වෙනකම්ම යනවා. ඒ කාලේ සහෝදරවරු දෙන්නෙක් හිටියා. ඒ තමයි හමුරයි අපේ සාද්දිද රිසිවරයයි කියන්නේ. මේ කතාව ගැන ඔයාලට කෙලින්ම දැනගන්න පුළුවන් The Last Movie එක බැලුවොත්. මම ඒක රිවිව් කරලා තියෙනවා. ඒක link එක මම පහල comment box එකේ pin කරලා තියන්නම්. මේ හමුරයි සාද්දිද රිසිවරයා ඉන්න කාලේ හිටියා ටෙන් ෆොක්ස් කියලා දරුණු මුර්ගයෙක්. මේ රිසිවරයාගේ පරම්පරාවෙන් තමයි පෘථිවියේ සිනොබිවරු ආරම්භ වුණේ. ඒ වගේම මේ සාද්දිද රිසිවරයාට පැවරුණා කාර්යයක් ඒ තමයි පෘථිවිය ආරක්ෂා කරන එක. ඒත් මේකට බාධාවක් වෙයි කියලා මේ ටෙන් ෆොක්ස් ලෝක විනාශ කරයි කියලා හිතලා මේ සාද්දිද රිසිවරයා මේ රාක්ෂයාව කොටස් 9කට වෙන් කළා. ඒ වගේම ඒකෙන් මුර්ගියෝ 9 දෙනෙක්ව හැදුවා. එහෙම කළේ මේ ටෙන් ෆොක්ස්ගේ බලය අඩු කරන්න. මොකද බලය රාක්ෂයෝ 9 දෙනා අතර බෙදී යද්දි සිදුවන විනාශය අඩු වෙනවා. මෙහෙම කළා මෙයා මේ ටේල් බීස්ලව මුද්‍රා තැබුවා. ඒත් පස්සේ කාලෙක මිනිස්සු මේක දැනගෙන ටේල් බීස්ලව නිදහස් කරගත්තා. ඒ වගේම මෙයාලා මේ සත්තුන්ව පාවිච්චි කරා එයාලගේ යුද කටයුතු වලට. ඊට පස්සේ මිනිස්සුන්ටම තේරුම් ගියා මේ ටේල් බීස්ලගෙන් සිදුවන විනාශය ගැන. ඊට පස්සේ තමයි මෙයාලා ටේල් බීස්ලව මුද්‍රා තමන්න පටන් ගත්තේ. හරි එහෙනම් අපි ආයමු අපේ සුපුරුදු මාතෘකාවට. ජින්ජුරි කියන සංකල්පය මත තමයි නාටෝ මුළු කතාවම දිව යන්නේ. මොකද අපේ මේ කතාවේ ප්‍රධාන චරිතේ නාරුටෝ ජින්ජුරි කෙනෙක්. හරි අපි දැන් බලමු කවුද මේ ජින්ජුරි කියලා. අපේ මේ ලිස්ට් එකේ පළවෙනියා තමයි ගාරා කියන්නේ.
මෙයාව කාන්තාරයේ ගාල් කියලා තන්දනවා. මෙයා කාලයක් නාටොට හිටිය ප්‍රධාන හාසුරෙක් වුණා. ඒ පසුව නාටොගේ මිතුරෙක් වෙලා පසුව පස්සෙදි කසකගේ බවට පත් වුණා. මෙයා තමයි පළවෙනි ටේල් පීස් ඒ කියන්නේ වන් ටේල් පීස් ජින්ජුරිකි සත්කාරකයා වෙන්නේ. පස්සේ හැබැයි මෙයාගේ මුර්ගයාව අකත්සුකි සංවිධානයෙන් අරගන්නවා. මේක ගැන කියද්දි ඔයාලට මට තව දෙයක් කියන්න මතක් වෙනවා. ඒ තමා ටේල් පීස්ලව අයින් කරන්න පුළුවන්ද කියලා. ඔව් ඇත්තටම මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකම මේ ටේල් පීස්ගේ සත්කාරකයාගේ මුද්‍රාව දුර්වල වුණොත් හරි මේ සත්කාරකයා ගෑනු කෙනෙක් වුණොත් හරි ඒ ගෑනු කෙනාගේ දරු ප්‍රසූති අවස්ථාවේදී මේ මුද්‍රාව දුර්වල වෙනවා. මේ ගැන ඔයාලට වෙනම වීඩියෝ එකක් ඕනනම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම අනිවාර්යෙන් ටේල් පීස්ලා ගැන විතරක් තනි කරම ඔයාලට වීඩියෝ එකක් ගේනවා. හරි. එහෙනම් අපි යමු ආයේ ලිස්ට් එකට. ඊට පස්සේ අපේ දෙවෙනියට ඉන්නේ යුගිටෝනේ අයි කියන මෙයා තමයි. මෙයා තමයි වලිග දෙකේ රාශියගේ ජින්ජුරිකිවරයා. මෑය අකත්සුකි සමාජිකාවා. ඊට පස්සේ මේ ඉන්න යකුරා තමයි වලිග 3 ටේල් ෆික්ස්ගේ සත්කාරකයා වෙන්නේ. ඊට පස්සේ රවුසි තමයි 4 ටේල් ෆොක්ස්ගේ ජින්ජුරිකිවරයා වෙන්නේ. එතකොට hän තමයි 5 ටේල් ෆොක්ස්ගේ ජින්ජුරිකි. ඊට පස්සේ 6 ටේල් ෆොක්ස්ගේ ජින්ජුරිකි සත්කාරකයා වෙන්නේ උඩකටා කියන මෙයා. ඊට පස්සේ 4 කියන මෑය තමයි 7 ටේල් ෆොක්ස්ගේ ජින්ජුරිකි වෙන්නේ. ඊට පස්සේ 8 ටේල් ෆොක්ස්ගේ ජින්ජුරිකිවරයා වෙන්නේ මූ තමයි. මුට කියන්නේ මිනිමරු මීමැස්සා කියලා. මුගේ නම නම් හරියට මට හොයාගන්න බැරුව ගියා. ඔයා මෙයාගේ නම දන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ කට්ටිය ගැන මේ වීඩියෝ එකෙන් ලොකුවට විස්තර කරන්න බෑ. මොකද මේ කට්ටිය ගැන විස්තර කරන්න ගියොත් ඒක ගොඩක් වෙලා යනවා. ඒ වගේම ඊළඟට මම දාන්න හිතන් ඉන්න වීඩියෝ එක තමයි 10 tail fox ගැන. නැත්තම් තව එක්කෙනෙක් අහලා තිබා සාමාන්‍යයෙන් ජුස්සෝ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. මේ දෙකෙන් ඔයාලට ඕන මොකක්ද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අද ඔයාලට කමෙන්ට් කරන් තියෙන ප්‍රශ්නේ තමයි මේක. ඒක තමයි මේ මදාරයි 9 tail fox තියාගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට කමෙන්ට් කරගෙන යන්න. ඒ අතරින් හොඳම කමෙන්ට් තුන මම මේකට දානවා. ඒ වගේම මේ තමයි මං ගිය පාර දැම්ම වීඩියෝ එකේ රිප්ලයි කරන් දුන්න කමෙන්ට් එකට හොඳම කමෙන්ට් දාපු අය. ඒ කට්ටියගේ කමෙන්ට් තමයි මේ තියෙන්නේ. ටිකිරි මොලි එහෙනම් මේ වගේ වීඩියෝ එකක් ආයෙ මං ඉක්මනට මරන් එනවා. ඒතකන් ඔයා අපේ channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. තව දෙයක් කියන්න ඕන. ඔයා මම ෆිල්ම් හැමත මගේ YouTube channel එකේ දාලා තියෙන නාටෝ ශීප the last movie එකේ අවසාන part එකත් මම දාලා තියෙන්නේ. ඔයා එන එක බැලුවේ නැත්නම් ඉක්මනට ගිහින් ඒක බලන්න. ඒ වගේම මගේ YouTube channel එකේ නාටෝ ගැන playlist එකක්ම තියෙනවා. ඒවත් බලන්න කියලා මතක් කරන ගමන්ම ආදර මම ගිහින් එන්නම්. Go and see the actual places and live be happy.